අංක 5 SF හයිඩ්‍රෝ නෞකාව න්‍යෂ්ටික අවිස්වා ගැනීම දෙවන ලෝක යුද්ධයේ ගමන් මඟ වෙනස් කළ නමුත් මාරාන්තික උපාංග මුලින්ම සංවර්ධනය කළේ අනෙක් පැත්තෙන්ය. නාසීන් තමන්ගේ න්‍යෂ්ටික උපකරණයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගතව ගමන් කරමින් සිටියේ නෝර්වේජියානු ප්‍රතිරෝධයේ ක්‍රියා නිසා පමණි. මෙම කාලයේදී නාසි හමුදා රට අත්පත් කරගෙන සිටි අතර ඔවුන් ටෙලිමාකී ජුරිකන් දිය ඇල්ලේ ජලමිදුලි බලාගාරය කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූහ. සමහර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සඳහා අත්‍යවශ්‍ය සම්පතක් වන මහා පරිමාණයෙන් බැර ජලය නිපදවන ලෝක ප්‍රථම ස්ථානය ඒ වූ අතර ආයුධ සඳහා න්‍යෂ්ටික සමස්ථානික නිපදවන ක්‍රමද ඒ හා විය. යුද්ධයේ ඉදිරියටම යත්ම ප්‍රතිරෝධක සටන්කරුවන් බලාගාර මෙහෙයුම්වලට බාධා කළ අතර නාසීන් ඔවුන් නිෂ්පාදනය කළ සියලුම බැර ජලය රැගෙන ජර්මනියට ආපසු ලබා දෙන්න තීරණය කළහ. ඔවුන් එය SF හයිඩ්‍රෝ නෞකාවට පටවා ගනු ලැබීය. පසුව ඒ යාත්‍රා කරන අතරතුරදී ඔවුන් විසින් හොර රහසේ ගෙනයන ලද උපුරණ ද්‍රව්‍යයකින් උපුරා නැවගිලී ගියේය. දශක ගණනාවක් තිස්සේ ජර්මානුවන් පරීක්ෂණ සඳහා බැර ජලය ලබා ගැනීමට කොතරම් සමීප වී ඇද්ද යන්න පැහැදිලි නැත. නමුත් 1990 දශකයේ මුල් භාගයේදී කිසිදු සැකයක් නම් නොතිබිණි. පසු කලෙක මේ සුන්බුන් සොයා ගන්නා ලද අතර ඒ තුළ ද්‍රව්‍යයේ රාත්තල් 1300ක් අඩංගු කැනිස්ටර් දෙකක් තිබී හමු විය. ඒ බෝම්බයක් සංවර්ධනය කිරීම දිගටම කරගෙන යාමට ඔවුන්ට ප්‍රමාණවත් ඉඩකඩක් බොහෝ සෙයින් ලබා දී ඇති බවද නොරහසක්ය.